ප්‍රී-ස්කූල් ටීචර් YouTube චැනලය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පුංචි දුවේ පුතේ අද මං ඔයාලට මේ අරගෙන එන්නේ අපි කන බත් හැදෙන හැටි වීඩියෝ එකේ 3 වෙනි කොටස. ඉතින් දැන් ඔයාලට මේ පේන්නේ ට්‍රැක්ටරයක් ආධාරයෙන් කුඹුරක් හාන හැටි. ඉතින් චූටි දුවේ පුතේ ඉස්සර කාලේ නම් මේ කුඹුර හාන්න යොදාගත්තේ මීහරක්. ඔයාලා දැකලා තියෙනවද මීහරක්? ඉතින් දැන් තාක්ෂණය දියුණුවත් එක්ක වැඩ පහසු කිරීමේ උපකරණ ඇවිල්ලා ඉතින් දැන් මේ ට්‍රැක්ටර් එක යොදාගෙන කුඹුර හාන හැටි තමයි අද මං ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ. ඉතින් බලන්නකෝ අපි කන බත් හැදෙන්න කලින් කොච්චර ලොකු ක්‍රියාවලියක් කරන්න තියෙනවද කියලා. ගොවි මහතුන් මේ වෙනුවෙන් කොච්චර ලොකු කැපකිරීමක් කරනවද කියලා මේ පස සූදානම් කරනවා. බලන්න මේ ට්‍රැක්ටර් එකට සවි කරලා තියෙන රෝද වලින් පස හොඳට කලවම් වෙනවා. මේ බලන්න පස හොඳට කලවම් වෙලා මඩ වෙලා තියෙන හැටි ඔයාලට පේනවද? ඉතින් මේ ට්‍රැක්ටර් එකෙන් ගොඩාක් පාරක් කුඹුර හාන එක තමයි මේ ගොවි මහතා මේ කරන්නේ. චූටි දුවේ පුතේ පුංචි ඔයාලා කුඹුරු හානවා දැකලා තියෙනවද? ඉතින් දැකලා නැති දකින්න විදිහක් නැති චූටි බබාලා වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මේ පේන්නේ ඔයාලට තවත් ගොවි මාමා කෙනෙක් කුඹුරේ නියරවල් බඳිනවා. ඉතින් උදැල්ල පාවිච්චි කරලා කුඹුරේ තියෙන පස් අරගෙන නියර බඳින එක තමයි ඒ ගොවි මාමා කරන්නේ. ඈත අතීතයේ පටන් අපේ ප්‍රධාන තැනක් ගන්න කෘෂිකර්මාන්තයේ ගොවි තැන තමයි. ඉතින් මේ විදිහට කුඹුර හාලා ඊට පස්සේ තමයි වී වපුරන්නේ. පුංචි ඔයාලට මේ වීඩියෝත් මං ගෙන එන්න සූදානමින් ඉන්නවා. ඉතින් අදට ගිහින් එන්නම්. අපි ආයෙත් හමු වෙමු. බයි බයි.